ආයිබෝවන් ඔයාල හැමෝටම අදත් ආදරයෙන් පිළිගන්නවා Mind and Knowledge YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතයට ඉතාමත් වැදගත් විෂයක් ගැනයි. මිතුරන් තෝරා ගැනීම. ඔබ කවදා හෝ සිතා තිබේද අපි මිතුරන් තෝරා ගැනීමේදී අපි කොච්චර සැලකිලිමත් වෙන්න ඕනේද කියලා. ඒකට හේතුව තමයි අපි ආශ්‍රය කරන මිනිසුන් අපේ චරිතය හැඩගස්වනවා. ඔවුන් අපේ සිතටත්, අපේ හැසිරීමටත්, අපේ ජීවිතයේ ගමනටත් බලපානවා. ඒ නිසාම අපේ ජීවිතයට කවුරු ඇතුල් කරගන්නවද කියන එක ඉතාමත් බුද්ධිමත් ලෙස තීරණය කළ යුතුයි. කියමනක් තියෙනවා ඔබත් ඔබ ආශ්‍රය කරන මිනිසුන් වගේම වෙනවා කියලා. ඒ කියන්නේ අපි වටේ ඉන්න මිනිසුන්ගේ ගුණාංග අප තුළටත් පැමිණෙනවා. ඒ නිසාම අපි හොඳ මිතුරන් සහ සත්‍ය මිතුරන් සොයා ගැනීමට උත්සාහ කරන්න ඕනේ. නමුත් සත්‍ය මිතුරෙක් සොයා ගැනීම ලේසි දෙයක් නෙවෙයි. ඉතින් සත්‍ය මිතුරෙක් හඳුනාගන්නේ කොහොමද? බුදුන් වහන්සේ මේ ගැන අපට ඉතා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා සත්‍ය මිතුරෙකුගේ ලක්ෂණ 7ක් තියෙනවා කියලා. එහෙනම් ඒ ලක්ෂණ 7 අපි බලමු. පළවෙනි ලක්ෂණය දීමට අපහසු දේ දෙන මිතුරා. සත්‍ය මිතුරෙක් දීමට අපහසු දේ දෙනවා. මෙය තෑගි හෝ වස්තු හෝ දීම ගැන නම් නොවේ. සත්‍ය මිතුරෙක් දෙන වටිනාම දේ තමයි තම කාලය. ඔහු ඔබව අසනවා. ඔබට අවශ්‍ය වෙලාවේ ඔබ සමග සිටිනවා. ඔබට උදව් කරනවා. මේවා තමයි ජීවිතයේ වටිනාම දේවල්. දෙවෙනි ලක්ෂණය කිරීමට අපහසු දේ කරන මිතුරා. සත්‍ය මිතුරෙක් කිරීමට අපහසු දේ කරනවා. ඔහු තමන්ගේ සුව පහසුකම පසෙක තබලා ඔබට උදව් කරනවා. ඔබගේ යහපත වෙනුවෙන් ඔහු කැප වෙනවා. තුන්වෙනි ලක්ෂණය දරා ගැනීමට අපහසු දේ දරා ගන්න මිතුරා. ජීවිතයේ කෙතරම් දුෂ්කර වුණත් සත්‍ය මිතුරෙක් ඔබව අත්හැරලා යන්නේ නැහැ. ඔහු ඔබ සමගම දුෂ්කර කාලයන්ට මුහුණ දෙනවා. හතරවෙනි ලක්ෂණය ඔබගේ රහස් ආරක්ෂා කරන මිතුරා. සත්‍ය මිතුරෙක් ඔබගේ රහස් අනිත් අයට කියන්නේ නැහැ. ඔහු ඔබව විශ්වාසයෙන් ආරක්ෂා කරනවා. පස්වෙනි ලක්ෂණය තම රහස් ඔබට කියන මිතුරා. ඒ වගේම ඔහු තමන්ගේ රහස් ඔබ සමග බෙදා ගන්නවා. ඒ කියන්නේ ඔබ අතර විශ්වාසය තියෙනවා. හයවෙනි ලක්ෂණය දුෂ්කර කාලයේ ඔබ සමග සිටින මිතුරා. ඔබට අවාසනාවක් සිදු වූ විට ඔබ ජීවිතයේ අසීරු අවස්ථාවකට වැටුණ විට බොහෝ අය ඔබව අත්හැරලා යනවා. නමුත් සත්‍ය මිතුරෙක් එහෙම නොවේ. ඔහු ඔබ සමගම ඒ දුෂ්කර කාලය පසු කරනවා. හත්වෙනි ලක්ෂණය ඔබව පහත් නොකරන සහ සත්‍ය කියන මිතුරා. සත්‍ය මිතුරෙක් ඔබව පහත් කරන්නේ නැහැ. ඔහු ඔබට අගෞරව කරන්නේ නැහැ. ඒ වගේම ඔහු අවංකව සත්‍ය කියනවා. වැරදි දේ වැරදි කියලා කියනවා. හරි දේ හරි කියලා කියනවා. ඔබව පාවා දෙන්නේ නැහැ. අවසාන පණිවිඩය. මේ ලක්ෂණ 7 දැනගත්තාම ඔබට හිතෙන්න පුළුවන් මෙවැනි මිතුරන් හමුවීම ඉතාමත් අපහසුයි. ඔව්. එවැනි මිනිසුන් ඉතාමත් දුර්ලභයි. නමුත් ඔබට එවැනි මිතුරෙක් හමු නොවුනොත් ඔබට කරන්න පුළුවන් අතිශය වැදගත් දෙයක් තියෙනවා. ඔබම සත්‍ය මිතුරෙක් වන්න. මේ ගුණ 7 ඔබ තුල වර්ධනය කරගන්න. එවිට එවැනිම ගුණ ඇති මිනිසුන් ඔබ වෙත ආකර්ෂණය වේවි. ලෝකයේ ස්වභාවය ඒකයි.
එකම ගුණ ඇති මිනිසුන් එකට එකතු වෙනවා. එබැවින් සත්‍ය මිතුරෙක් සොයා ගැනීමට පෙර ඔබම සත්‍ය මිතුරෙක් වන්න. මේ වගේ තවත් දේවල් ගැන දැනගන්න අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න.